මේ අම්මා බෙලිවල් එකක් මේ පූජා කරනවා. එහෙමයි. එහෙමයි අම්මේ. එහෙමයි. ඉතින් මේ අම්මා මේ බෙලිවල් හදන තැන එහෙමයි. මේ අම්මා නේද? බලන්න අපේ අම්මා බෙලිවල් හදනවා. අම්මා දැන් බෙලිවල් එක පූජා කරනවා. හොඳයි. මේ අම්මගේ බෙලිවල්. එහෙමයි. අම්මගේ විස්තර ටිකක් කියන්න අම්මට දුවලා කී දෙනෙක්ද ඉන්නවා කිව්වේ? දුවලා හතර දෙනෙක්. ඒගොල්ලෝ කසාද බැඳලාද? ඔව්. එහෙමයි. බැඳලා ඉතින් මම මේ දුවලා මොනවයි කරන්නේ? රගේ රසවන්න නැහැ ඉතින්. ඒ කියන්නේ ගොවිතැන් වගේද කරන්නේ? ගොවිතැන් නෑ මෙහි ඉතින් වැඩ කරනවා වැඩවල වලට යනවා. එහෙමයි. ආයේ මේ බිස්නස් කරන කාලේ ඒවා කරනවා. ඒ කියන්නේ දුවලා හතර දෙනාම කසාද බැඳලා කිව්වා නේ? ඔව්. ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා? ඔව්. අම්මගේ වයස කීයද? අනටද? එහෙමයි. අම්මගේ මහත්තයා ඉන්නවද? ඔව්. ඉතින් මේ ලැබෙන ආදායම ජීවත් වෙන අම්මට ඇද්ද? ආදී ළමයි උදව් කරන්නේ. මේ කඩකුලිය වලගෙන මේ කඩේට බත් එක්ක ගන්න මට පන්සල් යන්න. අම්ම මේ කඩේට ගෙවනවද? ඔව්. කීයක් ගෙවනවද? මාසෙකට 1000 ගෙවනවා. කලින් 250යි 500යි. සෙනග එනවද? සෙනග මේ දවස්වල අඩුයි. ඇයි ඒ? අර වැස්සෙන් පස්සේ අඩු වුණා කොහොමද? එහෙම. වැස්සෙන් පස්සේ අඩු විලා සතියක් විතරින්කට ආයි තෙල් ප්‍රශ්න ආවනේ. ඒකයි. ඔව් අවුරුද්දටවත් මේ සැරේ වැඩි ආවේ නෑ කට්ටිය. එහෙම. අම්මා අවුරුදු කීයක්ද මෙතන අම්ම? අවුරුද්දක් දෙකක් තුනක්. අම්මගේ නම මොකද්ද? ලීලාවති. ඔම මේ ගමේද පොඩක් ඈතද? ටිකක් යන්න ඕන. මොකද්ද ගමේ නම? දුම්හිඳ තමයි ඒ හැටි. දුම්හිඳ යාවක් කියන්නේ. ඔව් ඒ හැටි දුම්හිඳ. ඒ උනාට මේ පස්සිට යන්න ටිකක් 30 40ක වගේ. එහෙමයි අම්මේ. එතකොට අපි අම්මගෙන් අහුවොත් අම්මගේ ජීවිතේ මොන හරි අනාගතේ බලාපොරොත්තු තියනවද? දැන් ඉතින් මොන බලාපොරොත්තු දැන් ඉතින් පිනක් කරගෙන ඉන්න තමයි කියන්නේ. එහෙමයි. ඔව් කීයක් හරි ඉතින් බිස්නස් කරගෙන පිනට දීලා දැන් මේ හම්බ වෙන මොදොත් පිනට දාන්න දෙනවා ඒ? ඔව්. ඇයි? ජීවත් වෙන්න ඕනනේ. ජීවත් වෙනවා ඒකත් කරනවා මේවත් කරනවා ඔක්කොම කරනවා. එහෙමයි එහෙමයි. අම්මලාට අවසානයේදී ජීවිතේදී හිතෙන්නේ මම දැන් කොහේ යයිද මොනවද වෙන්නේ මම මරණයට පස්සේ නේද මං දැන් ජීවත් වෙලා ඉවරයිනේ නේද යන තැනකට යමක් වෙන්න ඕනේ නේද පින් දහම් කරන්න ඕනේ නේද ඒ වෙනුවෙන් මම මහන්සි වෙන්න ඕනේ නේද අම්මා පාවුනේ ගන්න අම්මගේ නම මොකක්ද කිව්වේ ලීලාවති ලීලාවති අම්මා හරි සතුටුයි අම්මා මොනවද අම්මට වැඩි ලැබෙන්න ඕනේ අම්මා හිතන දේවල් එයාවරෙම හිත වෙන්න ඕනේ අම්මට නිවනින් සැනසීම ලබන්න නේද හේතු සකස් වෙන්න ඕනේ අම්මා තෙරුවන් සරණයි